මෙන්න මේ කඹේ දිගේ එලිලා තමයි අර අතන බලන්න තියෙන තැනට යන්න ඕනේ. අපි එමීට යමු. වරුසාවේ පහත් යොදා බලන්නේ මම. ඔන්න දැන් අපි ඉන්නේ හරියටම අඩි 5000ක් විතර උසින්. ඉතින් දැන් අපි ඉන්නේ බේකස් බෙන් වල. ඉතින් දැන් මම ඉන්නේ ලංකාවේ උස්සම දිය ඇල්ල ගාව. ඉතින් හරිතකන්ද වීඩියෝ එක බලන්න ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ අපි කල්පනා කරා බලංගොඩ යන්න. මොකද බලංගොඩ බේකස් බෙන් ඊට පස්සේ තව තැන් වගේ තියෙනවා බලන්න යන්න. මම ඒත් එක්කම බලංගොඩ දවස් දෙකක් ඉන්නවා. ඉතින් ඒ තැන් මේ වීඩියෝ එකකින් අරන් ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔන්න දැන් අපි ලෑස්ති වෙලා ඉන්නේ බලංගොඩ බේකස් බෙන් view point එකට යන්න. ඉතින් ඒ යන අතරමඟ දැන් අපි නැවතුවා. මොකද අපි ආවේ හැටන් පැත්තේ ඉඳලා. ඉතින් තව ඉස්සරහට අපිට කිලෝමීටර 29ක් වගේ. ඉතින් අපි ඒ view point එකට. ඉතින් අපි යද්දී සමන රක්ෂිතය පැත්තෙන් තමයි යන්න තිබ්බේ. ඒ යද්දී ඉතින් අපිට මේ තැන හම්බුණා තනිකරම පයිනස් කැලයක් මැද. මැදින් තමයි මේ පාර තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති මේ පයිනස් කොළ වැටිලා පුදුමාකාර ලස්සනක් තියෙනවා. තනිකරම ඒ තැඹිලි වර්ණයට හුරු පරිසරයක් තියෙන්නේ. අපි බේකස් බෙන් වලට යද්දී ගියපු ටයිම් එක එකමාර විතර. එතකොට ඉස්කෝලේ ඇරලා තිබ්බා. මේගොල්ලෝ පල්ලෙහා ඉඳලා උඩට යන්න ඕනේ කිලෝමීටර් 1-2ක් වගේ පයින්. ඉතින් අපි යද්දී බයික් එකේ එක්කෙනෙක් දාගෙන බෑග් ටික අරගෙන ගියා. ඉතින් කොච්චර දුෂ්කර වුණත් මේ පුංචි ළමයි ගෙවන්නේ ඒගොල්ලොන්ගේ ජීවිතේ ලස්සනම කාලේ. අපි දැන් ඉන්නේ බේකස් බෙන් වලට කිලෝමීටර් 4ක් විතර මෙහායින්. ඉතින් අපිට ටිකට් එකක් ගන්න ඕන නම් එතනට යන්න අපි ටිකට් එකක් ගත්තා. ඉතින් දැන් අපි එතනට යන්න හදන්නේ. ඔන්න දැන් අපි ඉන්නේ හරියටම අඩි 5000ක් විතර උසින්. ඉතින් දැන් අපි ඉන්නේ බේකස් බෙන් වල. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති අර ඈත දුරින් පේනවා අපිට සමනල වැව. ඒත් එක්කම ඊට ටිකක් එහාට වෙන්න තව දුරින් පේනවා අපිට උඩවලව ජලාශය. ඉතින් උඩවලව ජලාශය පේනවා කියන්නේ මේ මීදුම සහ මේ වලාකුළු ගතිය අඩු වුණා නම් අනිවාර්යෙන්ම අපිට හම්බන්තොට පැත්ත බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම තමයි ඔයගොල්ලන්ට පේනවා මගේ මේ පිටිපස්සෙන් ලොකු කන්දක්. මේ කන්දට කියන්නේ ආදර කන්ද කියලා. බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් අපි ආවා මාත් මෙතන ගොඩක් ආසාවෙන් ඉන්න බලාපොරොත්තුෙන් හිටියේ. අපි බලමු ඊළඟට යන්න පුළුවන් කොහෙටද කියලා. ඉතින් මෙහෙ ගොඩක් තැන් තියෙනවා. බලංගොඩ එනවා නම් අනිවාර්යෙන් කෙනෙක් විශේෂ තැන් ටිකක් තියෙනවා යන්න. අනිවාර්යෙන් දූවිලි ඇල්ලට යන්න. ඒත් එක්කම හුණුගල් පොකුණ. හුණුගල් පොකුණ මම හිතන්නේ ගොඩාක් කට්ටිය අහලා නැතුව ඇති. කවුගේ ළඟ දවසකදී මම ගියා. බලමු මං ආයේ පුළුවන් වුණොත් ගිහින් වීඩියෝ එකක් අරන් එන්න.
ඉතින් දැන් අපි ඉන්නේ බෙලිවුල් හොය. ඉතින් ඊයේ ඉඳන් කැම්පින් කරලා ඊට පස්සේ ඔන බේගස් බෙන් බලලා දැන් ආයෙ පිටත් වෙන්න හදනවා අපේ යාළුවෝ දෙන්න ගමට. මොකද මෙහි ඉඳන් කිලෝමීටර 150කට කිට්ටුව තියෙනවා. දැන් වෙලාව හවස 4ට විතර. ඉතින් යන්නත් පැය 2-3ක් විතර යන හින්දා දැන් යන්න පිටත් වෙනවා. ඉතින් ආයෙ දවසක මේගොල්ලොත් වීඩියෝ එකකින් එකතු කරගන්න බලාපොරොත්තු වෙයි. මේගොල්ලෝ සමුගන්නවා. සරණයි අපි ගිහින් එන්න හොඳේ. ඔන්න ඉතින් බලංගොඩ ඉන්න දෙවෙනි දවස දැන් අපි යන්න හදන්නේ බඹරකන්ද දියැල්ල බලන්න. මෙහි ඉඳන් කිලෝමීටර් 36ක් වගේ තියෙනවා. දැන් අපි යන්න පිටත් වෙනවා. මේ යාළුවෝ කීප දෙනෙක් එක්ක යන්නේ. පොඩි හිරිපොද වැස්සක් තියෙනවා බලමු මොන වෙයිද කියලා ඉස්සරහට යද්දි. දැන් අපි ඉන්නේ බඹරකන්දට යන පාරේ. ඉතින් තව කිලෝමීටර 5යි තියෙන්නේ. එතකොට බඹරකන්ද දියැල්ල ගාවට. ඉතින් අපි දැන් එතනට යන ගමන් ඉන්නේ. මම හිතන්නේ දැන් අපේ වැහි පොදත් අඩු වුණා. දැන් පොඩ අවුව එනවා. හැබැයි මම දැක්ක එද්දි මීදුම තියෙනවා බඹරකන්ද උඩහට. ඉතින් බලමු මෙතන ගිහලා මීදුම නැති වුණොත් හොඳයි. ඒක ලස්සනට බලා ගන්න පුළුවන්. හැබැයි මීදුම තියෙද්දිත් ලස්සනයි. ඒත් වීඩියෝ එක ගද්දී මීදුම නැත්තම් ගොඩක් වටිනවා. මේ මොකද ලස්සනට පෙනේ කියලා හිතෙනවා. අපි බලමු මෙතනට ගිහලා. බඹරකන්ද දියැල්ල බලන්න ඉන්න ඕගොල්ලන්ට දියැලි දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් එකක් තමයි බඹරකන්ද දියැල්ල, අනිත් එක තමයි ලංකෑල්ල. ඒත් එක්කම තමයි පයින් කැලයක් මදින් තමයි අපිට යන්න තියෙන්නේ. මේ තැඹිලි වර්ණයට හුරු පරිසරයක් තමයි තියෙන්නේ. හරි ලස්සනයි. ඒත් එක්කම පුදුමාකාර සීතලක් තියෙනවා. හැබැයි හරි ලස්සනයි. මම හිතන්නේ මීදුම දාන වෙලාවට හරි ලස්සන තියෙනවා ඇති. ඉතින් ඔන්න දැන් මං ඉන්නේ ලංකාවේ උසම දියැල්ල ළඟ. ඉතින් මේ තමයි බඹරකන්ද දියැල්ල. ඉතින් ඔයාලා පේනවා හරි ලස්සනයි. ඉතින් මේකේ උස ප්‍රමාණය ගැන කතා කරනවා නම් උස අඩි 890ක් විතර තියෙනවා. ඒ වගේම තමයි මීටර වලින් ගත්තොත් 240ක් උසයි. මේ බඹරැල්ල බලන්න එන කෙනෙක්ට පුළුවන් මෙන්න මේ මෙතන නාලා කරලා පොඩ්ඩක් නිදහසේ ඉඳලා යන්න. ඉතින් හරි ලස්සන තැනක්, නිදහස් තැනක්. කොළපාටින් පිරුණු දියැල්ල හැලෙන ශබ්දය ඇසෙන සීතල නිදහස් තැනක්. ඉතින් අනිවාර්යයෙන්ම බලංගොඩ එන කෙනෙක් එන්න ඕනම තැනක් තමයි මේ. නිදහස් තැනක නිදහසේ තනියම යද්දී හිතේ තියෙන සේරම ප්‍රශ්න අමතක වෙලා යනවා. ඒත් එක්කම තමයි තමන්ගේ මනසට පුදුමාකාර නිදහසක් දැනෙනවා. ඒකත් එක්ක නිතරම ඇවිදින්න ඇඩික්ට් වෙනවා. එහෙම මිනිස්සු ඇඩික්ට් වුනාම ඒකෙන් බේර ගන්න හරි අමාරුයි. හිතේ තියෙන හැම තැනකම නිදහසේ ඇවිදිනවා තරම් තමන්ගේ හිතට දැනෙන සැනසීමක් වෙන තියනවද කියලා හිතෙනවා. ඔන්න ඉතින් බඹරකන්ද දියැල්ල අපි බලලා ඇවිල්ලා දැන් අපි ආව පහන්තුඩාව බලන්න. ඉතින් පහන්තුඩාව කිට්ටුව තමයි ඉන්නේ. බයික් එක යාළුවා ගෙදර දාලා දැන් ආව අපි වීල් එකේ කට්ටිය එක්කම දැන් ටිකට් අරගෙන අපි පහන්තුඩාව බලන්න යනවා. ඉතින් මෙතන ගොඩක් සුවිශේෂී තැනක්. අපි ඒ ගැන කතා කරමු ඉස්සරහට ගියාම. හරියට යන්න ඕනේ. ඔන්න ඉතින් මේ පහන්තුඩාවට යන තැන තමයි මේ. අපි දැන් මීට යනවා. ඉස්සරහ තමයි පහන්තුඩාව කියන තැන තියෙන්නේ. මේක දිගේ පොඩි දුරක් යන්න ඕනේ මීටර 100ක් වගේ. ඉතින් තනිකරම ගල් තලාවක් මැදින් තමයි මේක ගලාගෙන ඉන්නේ කඳු අතර. ඉතින් මේක තියෙන්නේ හාවාගල පාමුල. ඉතින් ඉස්සරහට යද්දී ගල් වැටි තියෙනවා ගොඩක්. හරිය පරිස්සමින් යන්න ඕනේ. ගල් ඉස්සනවා.
පහන්තුඩාවට යද්දී මේ තියෙන ගල් වැටියෙන් අපි මාර්ගලා එන්න ඕනේ මෙහා පැත්තට. මොකද මේ එතනින් තමයි යන්න පුළුවන්. උතන තියෙන තැනින් පොඩ්ඩක් වතුර පාර වැඩි වෙද්දී පොඩ්ඩක් වැටෙන්න පුළුවන්. පරිස්සමෙන් එන්න ඕනේ. දැන් අපිට පේනවා අර හරියෙන් හිමීට පොඩ්ඩක් එහාට ගියාම පහන්තුඩාව. ඉතින් බලන්න මේ දවස්වල මෙහෙට වහිනවා. ඉතින් බලංගොඩ පේනවනම් අනිවාර්යෙන් ඉන්න ඕන තැනක් තමයි මේ පහන්තුඩාව කියන්නේ. ඉතින් බලන්න වැස්සත් එක්ක පුදුමාකාර ලස්සනක් තියෙනවා. එහා පැත්තේ කන්දේ මීදුම ඇවිල්ලා දැන් මේ අපි ඉන්නේ හාවාගල පාමුල. ඉතින් පහන්තුඩාව තියෙන හාවාගල පාමුල. ඉතින් මෙතෙන්ට නැග්ගම පේනවා මුළු වතුර පාරම මේ ඔය ගලාගෙන යන විදිය. ඉතින් බලන්න අන්න අතෙන්ට තමයි කියන්නේ පහන්තුඩාව කියලා. අපි ළඟට යමු. එතනින් වතුර වැටෙන වෙන විශේෂයක් තියෙනවා. ඒක නිසා මෙතන නම හිතලා තියෙන්නේ. තනිකරම ගල්තාවක් මැද්දෙන් තමයි මේ වතුර පාර ගලාගෙන යන්නේ. මේක හිරිපොද රස්සක් කියනවා. මේ ගල්තලාවම හිරවැලි වටේදී දිලිසෙන ගතියක් එනවා. වතුර පාර කියන හින්දා සත්‍යකේ පැත්තේ හන්ද මීදුම දෙලින් වල තමයි මේ විදිහට ගලාගෙන යන්නේ. පහන්තුඩාව කියන්නේ විශේෂම හේතුව ඉස්සරහා ඒ ගලා හැලෙන ස්ථානයේ තියෙන පිහිටීම. ඉතින් අපි ඒ කිට්ටුවට ගිහින් බලන්න මොනවා මේ ගල්තලාව දෙක මැද්දෙන් ගලාගෙන එන අපූර්ව මේ ස්වභාව ධර්මයේ කියන්නේ තනිකරම අපූර්ව නිමයම. මේක හිතා ගන්න බැරි දේවල් පුදුමාකාර ලස්සන තැන් අපිට මේ ගමනේදී හම්බුණා. ඇත්තටම වෙලාවකට හිතෙනවා ලංකාවද මේ කියලා. මොකද කට්ටිය කියනවා ලංකාව වැඩි ලස්සන නෑ කියලා. ඇත්තටම ඇවිද්ද නම් පොඩ්ඩක් නිදහසේ ගොඩාක් ලස්සන තැන් අපිට හොයාගන්න පුළුවන්. ඔන්න දැම්මම ඉන්නේ පහන්තුඩාව. ඉතින් මෙන්න මෙතන තමයි පහන්තුඩාව කියන එක තියෙන ඉස්සරහ කොටස. ඒකට මම කටින් ගියාම පුළුවන් මේ විදිහට මම අපේ ඇත්තටම මේ පුදුමාකාර ලස්සන තියෙන ගල්තාවක් මැද්දේ මේ ගලාපයි දෙලියුම් වල. ඉතින් මේක පටන් ගන්න හෝටන් තැන්නේ ඒ පටන් ගන්න ජලපහර තමයි මේ පල්ලෙහාට ගලාගෙන යන්නේ. ඉතින් මේක තවත් පල්ලෙහාට ගලාගෙන යනවා. මෙන්න මේ කඹේදී කියලා තමයි අර අතන බලන්න තියෙන තැනට යන්න ඕනේ. අපි එමීට යමු. ඉතින් පහන්තුඩාව විශේෂ වෙන්නේ මෙන්න මේ හින්දා. ඉතින් ඔයගොල්ලෝ පේනවා අර එන ජලපහර මෙන්නට පොඩි උඩකින් තමයි මේ මෙතනට එන්නේ. ඉතින් මෙතන ගොඩක් ගැඹුරයි. දැනට කියන විදිහට අඩි 45ක් විතර ගැඹුරයි. සමහර දෙනෙක් කියනවා 50ට පිට්ටු වෙන්න. ඉතින් ගොඩාක් ගැඹුරයි. හරි පරිස්සම් වෙන්න ඕනේ. රස කාලෙක මේවා විශ්සනවා. හරි පරිස්සමින් අවිල්ල බලලා යන්න ඕනේ. පුදුමාකාර ලස්සනක් තියෙනවා. මේ වැස්සත් එක්ක මේ ගල්තලාව හරිම ලස්සනයි. හිතාගන්න බැහැ මේ ෆීලිං එක. මට හිතාගන්න බැහැ අතෙන්ට ගිහිල්ලා අකුරු ලියලා තියෙන්නේ කොහොමද කියලා. දිනේකට අපිට තමයි තියෙන්නේ. අතර මෙතන නාන්න බෑ. මොකද කොච්චර වැක්සෙන් වුණත් මෙතන මතකන්නේ මෙතන පස්සේ ආයෙ කොට වෙන්න තැනක් නෑ. අරන්නේ තමයි ආයෙ ජලපහර යන විතර පොඩ්ඩක් සරයි. කොහොම තමයි මෙතනින් උඩ කොන්ටැක්ට් වගේ තියෙනවා පොඩි. ඒකට යන්නේ අන්ද එතයි. අන්ද උඩින් නගින්නේ. ඒ කන්ද නැගලා තමයි යන්නේ. ඉතින් මේක තමයි පහන්තුඩාව කියන්නේ. වැස්ස කාලේ කියනවා නම් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද මෙතන පුදුම විදිහට දිස්සනවා. පේනවනේ කම්බිය දාලා තිබ්බත් එතන උඩ ලිස්සනවා. ඉතින් පරිස්සමින් යන්න, පරිස්සමින් බලලා යන්න. ඉතින් බලංගොඩ වීඩියෝ එක මම මේ විදිහට ඉවර කරනවා. මොකද මේ මම ආයෙත් යන්න ඕනේ ගෙදර. ඉතින් හෙට උදේ මම ආයෙ යන්න පිටත් වෙනවා. ඉතින් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න තවත් මේ වගේ වීඩියෝ නරඹන්න.